ඩෙඩ්ලි ෆන්ෂයෙන් මට රන් පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. මම හරි අකමැති එක තැනකට වෙලා ඉන්නේ. සමහර ගෑනු ළමයි යාලා ආසාව තිබ්බට ගොඩක් අය බය කරනවා. මේ මැංග කැත වෙනවා, පිරිමි කෙනෙක් වගේ වෙනවා. ඒක ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මම ඇත්තටම මටම ක්‍රෙඩිට් එක දෙන්න කැමතියි. අපිට කවදාවත් පිරිමි කෙනෙක් එක්ක තරඟ කරන්න බෑ. මම ලංකාවේ ඉහළ පෙළේ කම්පැනි එක ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. සුබ දවසක්. Think Next Levels. ඒ අපේ ප්‍රෝග්‍රෑම් එක. අපි කතා කරන්නේ ලංකාව ජාත්‍යන්තර තලයේ බබලෝපු චරිත සම්බන්ධව. ඔවුන්ගේ ජීවිත කතා වලින් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අද අපිත් එක්ක ඉන්නේ යකඩ ගැහැණියක්. ඇයි දන්නවද යකඩ ගැහැණියක් කියන්නේ? ඇය තමයි දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලේ රන් පදක්කම් ලාභිනිය පවර් ලිෆ්ටිං අංශයේ. ඉතින් රෂිතා ඩි සිල්වා. රෂිතා කොහොමද? මොකද වෙන්නේ මේ දවස්වල? ගොඩක් හොඳයි. මම ගොඩක් ස්තුතියි මට මේ වැඩසටහන ආරාධනා කරාට. මේ දවස්වලත් ඉතින් පුරුදු විදියට ට්‍රේන් කරනවා. මොකද මට ගෝල්ස් තියෙනවා මේ අවුරුද්දෙත් අචීව් කරන්න. ඒ අතරතුරදී මගේ රැකියා කටයුතු ඒ දේවල් වල නියත වෙලා ඉන්නවා. හොඳයි. රෂිතා ඔබ ලංකාව රනින් බබලෝපු චරිතයක් නේ. ඉතින් අපි කතා කරමු මේ 2024 ඔබ ලබාගත් රන් පදක්කම් සම්බන්ධව. ඔව් ඇත්තටම ගොඩාක් ආඩම්බර වෙන මොමන්ට් එකක් ලංකාවට රන් පදක්කමක් ලබා ගැනීමට පුළුවන් වෙච්ච එක. දකුණු අප්‍රිකාවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ පවර් ලිෆ්ටිං තරඟාවලිය අවුරුදු දෙකෙන් දෙකට තියෙන්නේ. ඉතින් කාන්තා 47 බාර පන්තියෙන් ඩෙඩ්ලි ෆන්ෂයෙන් මට රන් පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ගොඩක් රටවල් වලින් ඇවිල්ලා හිටියා. ප්‍රශ්න රටවල් කීයක් වගේ තිබ්බා? පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක් තියෙනවා. ඒ ගොඩක් රටවල් වලින් ඒ සහභාගීත්වය තිබ්බා. ඉතින් ලොකු එක්ස්පෝෂර් එකකුත් මට ඒත් එක්කම හම්බුණා. මට ගොඩක් අත්දැකීමක් හම්බුණා. ඉදිරියටත් හොඳට පර්ෆෝම් කරන්න ලොකු අත්දැකීමක් මට ඒ තරඟාවලින් හම්බුණා. ඉතින් ඊට අමතරව මම හිතන්නේ පෙරවසර වලත් ලෝකඩ පදක්කම රිදී පදක්කම ඔබට ලැබිලා තියෙනවා. ඔව්. මට රිදී පදක්කමක් හම් වෙලා තියෙනවා 2023 හොංකොංහි පැවති ඒෂියා පැසිෆික් තරඟාවලියෙන්. ඒකෙදි මම කරේ බර 52 බර පන්තියේ. ඉතින් ඒ තරඟාවලියේදී මට රිදී පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. රෂිතා හරි දැන් බැලුවල්මට ඇත්තටම බරු උස්සනවා කියලා අපිට හිතන්නවත් බෑ. ඒ තරම් හරිම ලාලිත්‍යයක් තියෙන කෙනෙක් ඔබ. ඉතින් ඇයි මේ දැන් කාන්තාවක් විදියට මොකටද මේ බර උස්සන්න තෝරගත්තේ? ඔව් දැන් ගොඩක් අය ඒ කියන්නේ මම වෙන වැඩසටහන් වලට ගියත් මං ගැන අහලා තිබ්බත් ගොඩක් අය හිතන්නේ මම හරි උස මහත නිකම් ගොඩක් නිකන් මසල්ස් එහෙම තියෙන කෙනෙක් කියලා. ඒක ඇත්තටම සමහර වෙලාවකට මම දකින විදියට ගොඩක් අය බයයිත් එක්ක සමහර ගෑනු ළමයි යාලා ආසාව තිබ්බට ගොඩක් අය බය කරනවා. මේ මැංග කැත වෙනවා, පිරිමි කෙනෙක් වගේ වෙනවා. ඒක ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද අපිට අදාළ හෝමෝන්ස් නැහැ. අපිට ඒ විදියට ඇඟ හැදෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මට ඔය කියන කමෙන්ට් එක ගොඩක් වෙලාවට හම්බ වෙනවා. ඉතින් පවර් ලිෆ්ටිං කියන තරඟේ බර පන්ති තියෙනවා. දැන් මම කොමන්වෙල්ත් කරේ අඩුම බර පන්තියෙන් 47 බර පන්ති. ඒ වගේ බර අංශ තියෙනවා. දැන් බොක්සින් වල ගත්තත් බර පන්ති තියෙනවා වගේ ඒ වගේ බර පන්ති තියෙනවා. ඉතින් මට දෙන්න පුළුවන් පණිවිඩයක් තමයි එහෙම ඇඟ කැත වෙනවා කියලාවත් පිරිමි කෙනෙක් වෙනවා වගේ කියලාවත් ඒවා ගොඩක් මිත්‍යා මත විතරයි. ගොඩක් අය මට මගෙන් අහලා තියෙනවා ආසාව තියෙනවා ගොඩක් ගෑනු ළමයිට මේ වගේ තරඟ කරන්න. ඉතින් ඒ උනට යාලට බය තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ඇත්තටම සැලකිල්ලට ගත යුතු කරුණක් කියලා. තමන් ආසාව තියනවා නම් ඒ දේ කරන්න පුළුවන්. රෂිතගේ දැන් මේ ක්‍රීඩාවට යොමු වෙන කොච්චර කාලෙක ඉඳලාද? පුංචි කාලේ ඉඳලම අදහසක් තිබ්බද මම ක්‍රීඩා ශාස්ත්‍රයෙන් ඉස්සරහට යනවා මේක තමයි මගේ පැෂන් එක? එහෙම මොකක් හරි තේරීමක් පුංචි කාලේ ඉඳලා තිබ්බද? මම ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳන් ක්‍රීඩා කටයුතු වල නියැලුණා. හැබැයි එහෙම ජාතික මට්ටමේවත් ජාත්‍යන්තර මට්ටමේවත් මම තරඟ කළා නැහැ. ඉතින් මම ඉස්කෝලෙන් අවුට් වුණායින් පස්සේ මම හරි අකමැති එක තැනකට වෙලා ඉන්නේ. ඉතින් මට ඕන වුණා දැන් මම ස්විමින් කරා ඒ වගේ ක්‍රීඩා කරා. ඉතින් මට ඕන වුණා මොන හරි ඒ වගේ කටයුත්තක් කරන්න. හැබැයි ඉතින් මට මගේ ඉගෙනීම රැකියාවත් එක්ක තිබ්බ ලේසිම ඔප්ෂන් එක තමයි ජිම් එකට යන
එක. ඉතින් මම ජිම් එකට ජොයින් වෙලා හැබැයි මට හරි ආසාවක් තිබ්බා මට මොනවාද මේකෙන් කරන්න පුළුවන් කියන එක ඉගෙන ගන්න. ඒ කියන්නේ ජිම් එකට ගිහලා වර්ක්අවුට් කරනවා විතරක් නෙමෙයි. මට මොනවාද මගේ ස්ට්‍රෙන්ත් එකෙන් මට මොනවාද ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒත් එක්කම අවුරුදු කාලයක් මම තනියෙන් ට්‍රේන් කරායින් පස්සේ මම 2022 ජාතික තරඟාවලියට ගියා පවර් ලිෆ්ටිං තරඟාවලිය. මට ඒකෙන් බර පන්ති 52 බර පන්ති මට රන් පදක්කමක් ගැනීමට මට හැකියාව ලැබුණා. එතනින් මට ලොකු ආසාවක් ඇති වුණා. මම ගොඩක් මහන්සිලා ට්‍රේන් කරොත් මට හැකියාවක් තියෙන්න ඕන ජාත්‍යන්තර මට්ටමෙත් තරඟාවලියකට සහභාගී වෙන්න මට ලොකු ආසාවක් තිබ්බා. ඉතින් මම එතනින් 2022න් 2023න් වගේ පටන් ගත්ත ගමනත් එක්ක දැන් මට ඉදිරියටත් බලාපොරොත්තු තියෙනවා තවත් ලොකු තරඟාවලියකට සහභාගී වෙන්න. ඒ විදිහට තමයි පටන් ගත්තේ. එතකොට දැන් මේ හයිය කෙල්ලගේ හයිය කවුද? ඇත්තටම කිව්වොත් පළවෙනිටම කිව්වොත් මමම තමයි. මොකද හැමදාම වර්ක් කරලා ට්‍රේන් කරන එක ඒ මෙන්ටැලිටි එක හදාගන්නේ මමම තමයි. මොන ප්‍රශ්න තිබ්බත් මොන චැලෙන්ජස් ආවත් එදිනෙදා වැඩ කටයුතු මොන බාධා ආවත් ට්‍රේන් කරන්න යන එකට ඇඳෙන් නැගිටලා හරි පුටුවකින් නැගිටලා හරි යන්නේ ඒ උත්සාහය දෙන්නේ මමයි. හැබැයි ඒත් එක්ක මට වටේ මගේ සපෝට් සිස්ටම් එකකුත් ඉන්නවා. මගේ ෆැමිලි එක මගේ යාළුවෝ මට ගොඩක් උදව් කරනවා. ඒත් මම ඇත්තටම මටම ක්‍රෙඩිට් එක දෙන්න කැමතියි. මම ගොඩක් චැලෙන්ජස් වලින් ඕවර්කම් කරපු දේවල් ගැන. ඉතින් මේ විදිහට තමයි. රෂිදා දැන් මේ ආව ගමනේදී ගොඩක් බාධක කම්කටොළු බිඳ වැටීම් හඬා වැටීම් ඔබට තියෙන්නේ නැති. කොහොමද දැන් කාන්තාවක් විදිහට ගත්තාම ලේසි නැහැනේ. අපි යම්කිසි ඕනම ශේෂ්ත්‍රයක ගත්තොත් අපිට සාමාන්‍යයෙන් පිරිමිත් එක ටිකක් කරට කර ගැටෙන අමාරුයි කියලා මතයක් ගොඩ නැගිලා තියෙනවා. මතයක් ගොඩ නැගිලා තියෙනවා පමණයි. නමුත් දැන් කාන්තාවෝ ලෝකෙම දිනනවා, රටක් දිනනවා, එක එක ශේෂ්ත්‍රවල වලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාට කොහොමද මේ අභියෝග කියන දේවල් ආවේ? ඔයා කොහොමද මුහුණ දුන්නේ මේවට? ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් මට ගොඩක් අය කියලා තිනවා ඔය වගේ දේවල් කරන්න ඕනේ නැහැ, ගෑනු ළමයිට හොඳ නැහැ, ඇඟ කැත වෙනවා, හෙල්ත් ඉෂුස් එනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් කියනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක්. අපි හිතුවට නිකන් ඒක කියන දේවල් නිකන් අතහැරලා දාන්න පුළුවන් කියලා සමහරලාට එහෙම කරන්න බෑ. ඒත් එක්කම අනිත් එක අපි කරන දේ ගොඩක් වෙලාවට අන්ඩර් එස්ටිමේට් කරනවා. අපිට කවදාවත් පිරිමි කෙනෙක් එක්ක මේ ඒ කියන්නේ ඕනම ස්පෝර්ට් එක ගැහණු පිරිමි කියලා බෙදලා තියෙන රීසන් එකක් ඇතුව අපිට කවදාවත් පිරිමි කෙනෙක් එක්ක තරඟ කරන්න බෑ. ඒ වුණාට අර අපි කරන දේ ගොඩක් වෙලාවට අන්ඩර්මයින් කරනවා, අන්ඩර් එස්ටිමේට් කරනවා. අපෝක අපිටත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්ට අනිවාර්යෙන් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ කියන්නේ සමහරලාට මට ඉතින් හිතෙන්නුත් hina යනවා මට වැඩිය 3 ගුණයක් විතර ලොකු කෙනෙක් මට කියනවා ඕක මටත් කරන්න පුළුවන් කියලා. ඉතින් යට කරන්න බැරි නම් තමයි පුදුම වෙන්න ඕන. ඉතින් ඒ වගේ අර අන්ඩර් එස්ටිමේට් කරන කමෙන්ට්ස් ගොඩක් එනවා. හැබැයි ඉතින් මං හිතන්නේ අපි ඉදිරියට යද්දි තමයි අපිට චැලෙන්ජස් එන්නේ අනිවාර්යෙන්. ගොඩක් මිනිස්සු අපිට දේවල් කියන්නේ නරක දේවල් කියන්නේ අපි මොන හරි යම් තැනකට යද්දි. ඉතින් ඒක පොසිටිව් විදිහට දකින්න පුළුවන් තරම් මනස හදාගන්න එක තමයි චැලෙන්ජස් ඕවර්කම් කරන්න පුළුවන් විදිය. ඒ කියන්නේ ගැහණු කෙනෙක් විදිහට ඇත්තටම මං හිතන්නේ පොඩි කාලේ ඉඳන් අපිට හරි අර රෙසිලියන්ට් වෙන්න ඕන. මොකද ගොඩාක් අය අපිට ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්න මොන හරි වැරද්දක් හොයන්න බලාගෙන ඉන්නවා. ඉතින් හැමතිස්සම හිතින් පොසිටිව් විදියට ඒ දේවල් නෙගටිව්ද පොසිටිව්ද හැමදේම පොසිටිව් විදියට අරගෙන ඒ චැලෙන්ජස් ඕවර්කම් කරන එක තමයි ඉතින් කරන්න ඕන. රෂිදා එතකොට ප්‍රේමිකාවක් විදිහටද අපි ඔබව දකින්න ඕනේ නැත්නම් ඔබ රැකියාවක් කරනවා කියලා කිව්වා. එතකොට මේක හොබි එකක්ද? එහෙම කොහොමද? ඔව් ඇත්තටම මම ජාත්‍යන්තර මට්ටමේ තරඟ කරන්න ඇත්තටම ප්‍රොෆෙෂනල් මට්ටමේ තමයි තරඟ කරන්නේ. ඒත් කනගාටුදායකයි කියන්නේ. ඉතින් අර ඒකට අපිට සපෝට් සිස්ටම් එකක් හරියට නැති හින්දා, ඒ කියන්නේ අපිට ෆයිනෑන්ෂලි උනත් මොනවත් එහෙම සපෝට් එකක් නැති නිසා අපිට රැකියාවක් කරන ගමන් තමයි මේ දේවල් කටයුතු කරන්න වෙන්නේ. ඒ වුණාට අපි අර තරඟ කරන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමේ. ඒ වුණාට දැන් මොකද අපි වෙන රට
රටවල් වල බැලුවොත් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් මට්ටමේ කරන. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් වලින් පේ කරනවා, ඒගොල්ලන්ට ස්පොන්සර්ස් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් මට්ටමේ කරනවා. හැබැයි අපිට එහෙම ප්‍රොෆෙෂනල් මට්ටමින් කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ මම දකින විදිහට කාන්තාවන්ගේ ඒ කියන්නේ දැන් අවුරුදු 3-4ක් පස්සට බැලුවොත් පවර් ලිෆ්ටිං කියන ක්‍රීඩාවේ වැඩි ලොකු කාන්තාවන්ගේ සහභාගීත්වයක් තිබෙන්නේ නැහැ. ඒත් දැන් ලොකු සහභාගීත්වයක් තියෙනවා. ඒක හරිම සතුටුයි දකින්න. ගොඩක් අයගේ උමනාව තියෙනවා. හැබැයි ඉතින් මම දකින්නේ අපිට සපෝට් එකක් නැහැ. ගොඩක් අයට ඒක කන්ටිනියු කරගෙන යන්න ගොඩක් වෙන රටවල් තරඟ කරන්න අපිට මේට වඩා සපෝට් එකක් තියෙනවා නම් ගොඩක් අය මේකට තවත් උනන්දුවෙන් මේක පටන් ගන්නේ. ඉතින් ඒක නිසා මම රැකියාවක් කරනවා. මම ඒ වගේම පවර් ලිෆ්ටිං කරනවා. ඒත් එක්ක මම පාර්ට් ටයිම් විදියට මම Instagram එකේ content creator කෙනෙක් විදියටත් කටයුතු කරනවා. ඒ දේවල් කරනවා. දැන් රෂිද ඔබ අධ්‍යාපන කටයුතු සම්බන්ධව කතා කළොත් මොන වගේ අධ්‍යාපන ශාස්ත්‍රයක මොන වගේ පසුබිමක්ද ඔබට තියෙන්නේ? මම ඉස්කෝලේ ඉවර වෙලා මම ජීව විද්‍යාංශයෙන් ඉගෙන ගත්තේ. මගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආපු ඉඳලා ජීව විද්‍යාංශයෙන් තමයි ඉගෙන ගත්තේ. හැබැයි ඊට පස්සේ මම හැමම ඉස්කෝලෙන් අවුට් වෙලා මම ගියේ ගොඩක්ම මාකටිං ෆීල්ඩ් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒත් එක්කම රැකියාවක් කරන ගමන් ඉගෙනීමේ කටයුතු කළා. දැන් මම ලංකාවේ ඉහළ පෙළේ කම්පැනි එකක ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ගෙදරින් බලපෑමක් තිබුණේ නැද්ද? දැන් ඔබේ තාත්තා වෛද්‍යවරයෙක්. එතකොට ඒ වගේ පසුබිමක තියෙනකොට නෑ මම දුවත් යන්න ඕනේ ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි. එහෙම මුකුත් තිබුණේ නැද්ද? එහෙම තිබ්බා. හදේට අපේ ගෙදර ගර්ල්ස් 3 දෙනෙක් ඉන්න එක්කෙනෙක් ડોක්ටර් කෙනෙක්. දැන් ඒ හින්දා ඇති ඒගොල්ලන්ට. එහෙම ඉතින් මම හිතන්නේ පුෂ් එකක් තිබ්බා. ඒක ඉතින් ඒ දෙමාපිය දකින්න අපිට මොන හරි හොඳ තැනකට එන්න ඕන කියන එක දකින්න නිසා. ඒ වුණාට කාලයත් එක්ක මගේ මම වෙන මාකටිං පැත්තේ ඉගෙන ගත්තා. ඒ වගේම සාර්ථක රැකියාව කරගෙන යන හැකියාවක් හම්බුණා. ඒ හින්දා දැන් හැමෝම ප්‍රශ්නයක් නැහැ. දැන් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට මොකක්ද ඔබ කියන්නේ? දැන් ඔබේ ජීවිතයත් එක්ක ගත්තහම ඔබ ෆලෝ කරන්න, එතකොට ඔබ රෝල් මොඩලයක් විදිහට දකින්න කැමති අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ දෙන ආදර්ශය මොකක්ද? ඔබෙන් ගත හැකි ආදර්ශ මොනවද? ඔබ දෙන උපදේශ මොනවද? ඇත්තටම මට දෙන්න පුළුවන් ලොකුම ඇඩ්වයිස් එක තමයි කාන්තාවක් විදිහට අපේ මං හිතන්නේ මේක ඕනෑම ස්පෝර්ට් එකක තියෙනවා. හරියට ගොඩක් වෙලාවට අපිට ලොකු චැලෙන්ජස් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අපි කරන දේ අන්ඩර්මයින් කරනවා, අන්ඩර්එස්ටිමේට් කරනවා. ඉතින් ඒ වගේ තැනදී අපි හරිය ශක්තිමත් මුහුණ දෙන්න ඕන. හැමතිස්සෙම ඉගෙන ගන්න ඕන. ඒක මිනිස්සු අපිට චැලෙන්ජස් හරි ඒ වගේ දේවල් කරන්නේ අපේ වැරද්දක් නිසා නෙමෙයි. ඇත්තටම එයාලගේ තින්කින් පැටර්න් එකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක තේරුම් ගත්තොත් අපිට ගොඩාක් වෙලාවට අපේ වටේ අපිට එන නෙගටිව් කමෙන්ට්ස් වලින් ඈත් වෙන්න පුළුවන්. අන්න ඒ අයිඩියා එක ඔලුවට දාගත්තොත්. ඒත් එක්කම තමයි මට කියන්න ඕන ඕනම දෙයක් කරද්දී පැෂනේට් වෙන්න ඕන. තමන්ගේ පැෂන් එක මොකක්ද කියලා හොයාගන්න ඕන. පැෂන් එක හොයාගත්තොත් තමන් කන්සිස්ටන්ට් වෙන එක, ඒකට අදාළ විදියට ඒ චැලෙන්ජස් බාර ගන්න එක හරිම පොසිටිව් විදියට සතුටෙන් බාර ගන්න ඉගෙන ගන්න. ඉතින් තමන්ගේ පැෂන් එක හදාගන්න මොකද්ද වගේ ගෝල් එක කියලා ඩිටර්මයින් කරගත්තොත් තමන්ගේ ගෝල්ස් වලට යන එක, තමන්ගේ චැලෙන්ජස් ඕවර්කම් කරන්න හරි ලේසි වෙයි. හොඳයි. රෂිදාගේ කතාවේ අපිට ගන්න ගොඩාක් තැන් තියෙනවා ආදර්ශයක් විදිහට. අවසාන වශයෙන් රෂිදා අපි දැනගන්න කැමති ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? ඇත්තටම ලොන්ග් ටර්ම් ගෝල් එකක් විදිහට ගත්තොත් මට ලොකු ආසාවක් තියෙනවා වර්ල්ඩ් ස්ටේජ් එකේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ තරඟ කරලා පුළුවන් නම් ගෝල්ඩ් මෙඩල් එකක් දක්වාම යන්න. ගොඩක් චැලෙන්ජස් තියෙනවා ඒ වගේ දෙයකට. ඒත් අනිවාර්යෙන් මම ඒකට මගේ උපරිම උත්සාහය ගන්න ඕන. ඒත් එක්කම ෂෝට් ටර්ම් ගෝල් එකක් විදිහට ගත්තොත් ඒෂියන් චැම්පියන්ෂිප් එකේ පදක්කමක් ලබා ගැනීමට අදහසක් තියෙනවා. ලංකාවට කීර්ති නාම ගේන්න අදහසක් තියෙනවා. රෂිදා අපි ඔබට සුබ පතනවා හැම මේ ඉදිරි කටයුත්තම සරලව සාර්ථක වෙන්න කියලා. ඉතින් think next level program එක මොකද හිතන්නේ? ඇත්තටම මං හිතන්නේ බලන් ඉන්න ඔඩියන්ස් එකට මං හිතන්නේ ගොඩාක් හොඳ පණිවිඩ ගේනවා. think next level කියන එකේම තියෙන්නේ
අපි එක මේ රාමුවකට කොටු වෙලා හිතන්නේ නැතුව අපි මොනවද එයින් ඉස්සරහට හිතන්න ඕන. මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි කාන්තාවන් ගැන ගොඩක් කතා කරද්දිත් කාන්තාවන්ටත් ලොකු ආදර්ශයක්. ඒක රාමුවකට කොටු වෙලා ඉන්නේ නැතුව තමන් කැමති දේ කොහොමද කරන්නේ? ඒ චැලෙන්ජස් බාර ගන්න කොහොමද කියන එක මම හිතන්නේ ගොඩක් මේ ඔඩියන්ස් එකට අපි මේ දෙන ආදර්ශ ගොඩක් දෙනවා. ඉතින් thank you මටත් මේ වැඩසටහන කතා කරාට මම හිතනවා මගේ මම මොන හරි මෙතන හොඳ දෙයක් ඔඩියන්ස් එකට ගන්න පුළුවන් දෙයක් මගෙන් නුත් හම්බුණා කියලා. ඉතින් thank you මේ වගේ වැඩසටහන් තවත් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි රශිදා. ඉතින් අතට තියෙන පියාඹන්න තමන් අහස හදා ගන්න ඕනේ පියාසර කරන්න නම්. රශිදා කියන්නේ next level එකකින් හිතපු යකඩ ගෙහෙන්නේ. ඉතින් ඇය අද ලෝකයක් දෙනලා ඉවරයි. මේ ඇගේ කතාව. think next level. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හම්බ වෙමු. think next levels ප්‍රෝග්‍රෑම් එකේ සාදර අනුග්‍රහය දක්වන්නේ QIB කැම්පස් එක. QIB කියලා කියන්නේ වසර 21ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත නාමයක් රැඳී සිටින අධ්‍යාපන ආයතනයක්, උසස් අධ්‍යාපන ආයතනයක්. ඉතින් local programs, study abroad programs මේ දෙකම QIB කැම්පස් එකේ තියෙනවා. ඉතින් රශිදා ඔබටත් තියෙනවා QIB කැම්පස් එකෙන් gift එකක්. ඉතින් මේක ඔබට ඔබේ මම හිතන්නේ මාකටිං දැන් හදාරමින් ඉන්නවා. ඉතින් අපේ මාකටිනුත් ඔබට පුළුවන් QIB කැම්පස් එක හදාරන්න. ඊට අමතරව යාළුවෙක්ට නැදැයි කෙනෙක්ට ඕන කෙනෙක්ට මේක gift එකක් විදිහට දෙන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි රශිදා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.